ආයුබෝවන් අදත් ලස්සන දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මේ දවසෙත් අර හැමදාම වගේ අපේ රට ගැන සමාජය ගැන මොකද්ද සිද්ධ වෙන්නේ මොනවද වෙන්නේ කියලා බලාපොරොත්තුෙන් බලා සිටින සමහර සමාජයට මගේ පැත්තෙන් මන් දන්න තරමට යම්කිසි කරුණ කීපයක් කියලා යන්න කියලා හිතුවා. දැන් ලොකු ආందోලනයකට වෙලා තියෙන්නේ මේ අල් ජසීරා එකට ඉන්ටර්වියු දීපු රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන ඊට පස්සේ ගෝඨාභය මහත්මයා ඊට පස්සේ රාජපක්ෂ සිරිසේන චන්ද්‍රිකා මේ වගේ ආදී මේ රට පාලනය කරපු උසස්ම නිලධාරි ඒ වගේම එක්කෙනෙක් ජනාධිපති ධූරයටපත් වුණාට පස්සේ එයාට කියනවා එයා තමයි ඒ රටේ මූලික මිනිස්සයා කියලා. ඉතින් එයා තමයි මූලික තැනැත්තා. ඒ කියන්නේ ප්‍රෝසිභාවය හරි රට හරි හැම දෙයකම එක මිනිස්සෙක් ඉන්නවා ලොක්ෙක් ඉන්නවා කියලානේ. ඒ වගේ එයාට එහෙම නමක් අපි දානවා. එන්න මේව. ඉතින් බටලන්ද කොමිෂන් සභාව ඒ වගේ උගුලාගම කොමිසම උදුලාගම කොමිසම ඊට පස්සේ මැස්වෙල් කොමිසම මේ වගේ ගොඩක් කොමිෂන් දැම්මා. ඒ වගේම සමහර නිලධාරීවරු යුද්ධෙන් මරුණා. ඊට පස්සේ එයා වෙනුවෙන් එයාගේ නමට දාපු කොමිෂන් ගොඩාක් කොමිෂන්ස් තියෙනවා. හැබැයි මේ කොමිෂන් වාර්තාවේ ගත්තු මේ ක්‍රියාවන් සාක්ෂි තොරතුරු මේවා ටික රජයට එක්කෝ පාර්ලිමේන්තුවට එක්කෝ නීතිපති දෙපාර්තමේන්තුවට දීලා මොකක් හරි වැඩක් වෙලා තියෙනවා කියලායි කිව්වොත් කිසිම දෙයක් වෙලා නැහැ කියලා තමයි කියන්න ඕනේ. ඒ වගේම මේ දෙත් වෙයිද කියලා දන්නේ නැහැ. හැබැයි මේ රජේ අපිට පොරොන්දුනා. මේ පොරොන්දුව අපි තමයි දුන්නේ වරමක් විදිහට ඒ කටියට දුන්නා අපිට පොරොන්දුවක් දුන්නා. පොරොන්දු ගොඩක් දුන්නා. ඉතින් රට තිබ්බු අගාධිය නිසා ගොඩක් දේවල් ඒ පොරොන්දු ඉෂ්ට කරන්න බෑ. ඒක අර්ධ සාක්ෂි අනුව හැම මිනිස්සෙක්ම දන්නවා. හැබැයි මෙතන දේශපාලකයෝ දේශපාලනයේ ව්‍යාපාරයක් වෙලා විදියට කරන මේ සජිත් ප්‍රේමදාස, අජිත් පී පෙරේරා, තවත් අර බදුලේ ඉන්න එක മന്ത്രി කෙනෙක් ඉන්නවා, තවත් විරුද්ධ පක්ෂේ තවත් තරුණ එක්කෙනෙක් ඉන්නවා, තවත් මේ පොළොන්නරුවේ ඉන්න තවත් එක්කෙනෙක් ඉන්නවා. මේ වගේ මේ කට්ටිය මේ රට තිබ්බු අගාතිය ගැන නොදනව කතා කරනවද කියලා දන්නේ නැහැ. හැබැයි මේ කට්ටිය හැමෝම බලද්දී ජනාධිපති අරමුදල ඒ වගේම පෞගේ කාලේ මේ අරගලෙන් සිද්ධ වුණ අගාතිය නැත්තම් මේ ලොස්ට් එක වෙනුවෙන් සල්ලි ගත්ත මිනිස්සු මේ නැතිබරි මිනිස්සු වගේ තමයි කතා කරන්නේ. මේ ජනතාවට මොකක් හරි ගෙනලා දෙන්න වගේ තමයි කතා කරන්නේ. හැබැයි මේ ඔක්කොම අර ආණ්ඩුවට හිටපු කට්ටියට මුක්කු දීපු කට්ටිය. මුක්කු කියන්නේ මුක්කු දීපු කට්ටිය. එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයා එක දවසක් කියනවා ඕගොල්ලන්ගේ හැමෝගෙම ෆයිල් ටික මගේ අතේ තියෙන්නේ කියලා කියවට පස්සේ ඔක්කොම නිස්සද්ද වෙලා ඊළඟ මාසෙ වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්මයාට සපෝට් එක දෙන්න පාර්ලිමේන්තුවේම සීට් එක මාරු කරගෙන ගියා. මෙන්න මේ ඔක්කොම හරි අසාධාරණයක්. ජනතාවට සේවයක් කරන්න කියලා එක පක්ෂයෙන් එක්ක එක ආසනයේ එක ලාංඡනයේ එක අංකයෙන් ඒ මහත්මයා තෝරා ගන්නවා කියන්නේ එයා ඒකට අදාළයි. ඒකට එයාට වගකීමක් තියෙනවා. ඒ පළාතට එයා සේවය කරන්න. හැබැයි මේ පැත්තේ ඉඳලා අනිත් පැත්තට පැන්නට පස්සේ මේක වෙනස් වෙනවා. ඉතින් එහෙම කරන්න බෑ. මේ නීතියත් වෙනස් කරන්න ඕනේ මැතිවරණ කොමිෂන් සභාවේ. එක අවුරුද්දකට දැන් එක සැරයක් ඡන්දෙදී පත් වුණා නම් ඊට පස්සේ ඒ අවුරුදු 5ක් නම් ඒ අවුරුදු 5 වෙනකන් සීට් මාරු කරන්න බෑ. පක්ෂ මාරු කරන්න බෑ. අනිවාර්ය කරන්න ඕනේ. එහෙම මාරු වෙනවා නම් එයාට ඒ සීට් එක අයිමි වෙනවා කියලා නීතියක් කියන්න ඕනේ. ඒ වගේම මේ බටලන්ද කොමිෂන් වගේ නිර්දේශන තියෙනවා. මෙන්න මේ තමයි කරන්න ඕනේ කියලා
මේ ඊළඟට මොනවද කරන්න ඕනේ කියලා නිර්දේශන දීලා තියෙනවා. ඒ වගේම හැම කොමිෂන් සභාවෙම මේ නිර්දේශනය කොහොමද කරන්න ඕනේ කොහොමද මේ රිපෝට් එක ක්‍රියාත්මක කරන්නේ කියලා නිර්දේශන. මේ නිර්දේශනේ ඔක්කොම අරගෙන මේ 12යි 15යි 18යි 7යි ඒ වගේ තමයි තියෙන්නේ. මේ ටික ඔක්කොම අරගෙන අපි එක තැනකට එන්න ඕනේ. එතකොට තමයි මේක හරි ගස්සන්න පුළුවන්. මේ මිනිසුන්ට දඬුවම් දෙනවද නැත්නම් මේ ප්‍රවසිභාවය අයිමි කරනවද මේ ටික ඔක්කොටම යන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය මිනිස්සෙකුට තියෙන ප්‍රවසිභාවය අයිමි කරන්න බෑ. එම අයිමි කරනවා නම් පනතක් තියෙනවා. ඒ පනත 78 වෙන වගන්තියේ ජේ.ආර්. ජයවර්ධන ගෙනාපු මේ සිස්ටම් එකේ තියෙනවා මේ අදාළව යාට වෙන්න පුළුවන්. හැබැයි මේක පාර්ලිමේන්තුවේ පනතක් ගෙනලා තමයි අවශ්‍ය කරන්න පුළුවන්. හැබැයි තනි මිනිස්සෙගේ ප්‍රවේශීභාවය අයිමි කරන්න බෑ නීති මණ්ඩලයට යන්නේ නැතුව. මේම දෙයක් තියෙනවා. හැබැයි මෙයාගේ මේ වැරද්ද කරපු නිසා මෙයාගේ ප්‍රවේශීභාවය අයිමි කරනවා කියන එකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. මේකට වන්දි ඉල්ලන්න ඕනේ. මේ වෙච්ච දේවල් වලට මේ කරපු අපරාධ වලට මේ මිනිමරලා තියෙනවා නම් දූෂණය කරලා තියෙනවා නම් මේ හරහා කරුණු කීපයක් ඔක්කොම සාක්ෂි ඔක්කොම දීලා තියෙනවා. දැන් ඊයේ පෙරේදා දැක්කනේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මොනවද කිව්වේ? මට තියෙන්නේ චෝදනා දෙකයි. ඒ මේ පොලිසියේ ඉහළ නිලධාරි වලට ගෙවල් දුන්න එක. ඒට මේ අමුදා කැම්ප් එකක් පත් කරපු එක. එතන කොටසක් දුන්නේ එක. ආයුධ කපඩාව තිබ්බ එක. මේ වගේ පොඩි ඒවාල් තියෙන්නේ. එයාට මනුස්ස ඝාතනය කියලා කිසිම දෙයක් නැහැ කියලා ඒකේ තියෙන. ඒක එයාට අදාළ නැහැ කියලා කියනවා. හැබැයි පණ පිටින් ඉන්න මිනිස්සු ඒ වදකාකාරයේ වද වුණ මිනිස්සු ඇවිල්ලා කෙලින්ම මීඩියා එකට කියනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා මේම කරා කියලා. ඩග්ලස් පෙනන්දු මේම කරා කියලා. මේම මිනිස්සු එක්කරන් ඇවිල්ලා වද දුන්නා. මේ වගේ ඇස් ගැලෙව්වා, නියපොත්තු ගැලෙව්වා, ඉදිකට්ටෙන් ඇන්නා, බෝතල් කටු කන්න දුන්නා. බත් වේලක් තමයි දීලා තියෙන දවසකට ඒක උදේ 10 වාගෙට දෙනවා. ඒකත් නරක් වෙලා. වතුර දෙන්නේ නැහැ. ගහනවා ජිප් එක දාගෙන ගියත් ගහගෙන යනවා. ඒ වගේ තමයි අර නීතිඥවරයෙක් මේ අම්බලන්ගොඩට ගෙනියලා අරන් ගිහලා මහත්ෙක් විදිහට හරියට අරන් ගිහලා ඒ අම්බාන්ට ගහලා ඊට පස්සේ ගේන කොටත් ගැහුවා. ගෙනල්ලා බට්ලන්දට ගෙනලා දැම්මා. ඊට පස්සේ මිනිහා බාගෙට මැරිලා මැරුණාට පස්සේ කරගන්න දියන්නේ නැහැ. ඊට පස්සේ මිනිස්සයව පුළුවන් තරම් කට උතර ගන්න ඌ කීව ඇත්ත කියන එකන් ගහන්න කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා පැනන්ඩෝත් ඇවිල්ලා කියලා ගියා කියලා එතන හිටපු කට්ටිය සාක්ෂි දුන්න කට්ටිය ඉන්නවා පණ පිටින් තාම. හැබැයි එයා ඒ කට්ටිය කියනවා නැහැ කියලා. මේක හරියට කරනවා නම් මේ නීති මදි. අනිත් එක මේ ජේ.ආර්. ජයවර්ධන මේ ගෙනාපු සම්පූර්ණ නීති ඔක්කොම අලුත් කරන්න ඕනේ. ඕගලන්ට අපි අවස්ථාව දීලා තියෙනවා මේ රජයට 3න් 2කට වඩා ප්‍රමාණයක් තියෙනවා මේක සම්මත කරන්න. අනිත් එක 171ක් තියෙනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. කවුරු විරෝධ වුණත් කමන්නේ නීතිය ගේන්න. මේ අලුතෙන් සිස්ටම් එකක් හදනවා කියලා කියනවනේ. ඒ හදන සිස්ටම් එක ඇතුල් කරන්න ඕනේ හැමදේම හොඳට කල්පනා කරන්න. මේ හදන මේ වැඩපිළිවෙල මේ සිස්ටම් එක අනිකුත් මිනිස්සෙකුට මේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කරපු එක තව මාරු කරා ගන්න බැරි විදියට තියෙනවනේ. ඒ විදියටම තවත් මිනිස්සෙක් මේක කරනවා නම් මෙන්න මේ වගේම 3න් 2කට වඩා ඡන්දේ තියෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ සීට් තියෙන්න ඕනේ. ඒ වගේම ජනමත විචාරණයක් තියෙන්න ඕනේ. ජනාධිපතිවරයා ඉන්න ඕනේ එකම පක්ෂේ. ඒ වගේම එකම පක්ෂේ මේ 150කට වඩා සීට් තිබ්බොත් තමයි මේක මේ මොකක් හරි සංශෝධනය කරන්න පුළුවන් නම් කරන්න පුළුවන්. ඒකත් එක පනත සම්මත මේ වෙනස් කරන්න බැරි විදියට හදන්න. මේ 13 සංශෝධනය කියනවා, 19 සංශෝධනය කියනවා, 13න් ඒ කියලා කියනවා. මෙන්න මේ වගේ දේවල් තියන්න එපා.
කරනවා නම් සම්පූර්ණ සිස්ටම් එක තමයි මාරු කරන්න පුළුවන්. නැත්තම් මේක මාරු කරන්න බෑ කියලා සම්මත ගේන්න මේ ගෙනල්ලා මේ පනත ගෙනල්ලා මේක පාර්ලිමේන්තුවෙන් සම්මත කරලා මේ ක්‍රමය ඔක්කොම මාරු කරන්න. අනිවාර්යෙන් එල්ලුම් ගහ නීතිගත කරන්න. අනිවාර්යෙන් කවුරු හරි නැත්තම් කියන්න මම එන්නම් ජේ ජොබ් එකට. කිසිම ප්‍රශ්නයක් නැහැ. මට ඕනේ මේ විනිවිද මේ මාළු කපන එක්කන දුකක් වෙනවා නම් අනේ මම හැමදාම මාළු කපලා මේ පවක් එකතු කර ගන්නවා කියලා කියවනම් අපිට මාළු කන්න බෑ. මූදු යන්න බෑ කට්ටියට. කුකුල කපන කට්ටිය මේ අයිස් කුකුල කපන කට්ටිය දැන් කරි චිකන් කපන කට්ටිය හරක් කපන කට්ටිය එළුව ඌරෝ මරන කට්ටිය නැත්තම් අපිට මස් මාළු කන්න බෑ. ඉතින් මේ මිනිස්සයා මේ පවක් කරන්නේ කියලා ඒ මිනිස්සයා හිතුවොත් අපිට චිකන් කන්නත් බෑ. ඒ නිසා මේක නීතියෙන් නීති මාර්ගයෙන් දෙන දඬුවමක්. ඒ දඬුවම නිවර්දි විදියට ඉෂ්ට කරන්න ජොබ් එකක් තමයි එල්ලුම් ගහ හදන්නේ. එල්ලුම් ගහ ඒ තැනට ඇවිල්ලා පොරොන්දු වෙලා ඒ මිනිස්සයා ආපහු ගිය නිසා ඒක අනිත් එක සිරිසයන මාත්‍යා ලොකු අපරාධයක් කරා. ඔක්කොගේම අස්සන් අරගෙන ඇවිල්ලා සම්මත කරන්න යාගේ අස්සන දාන්න බැරුව මිනිස්සයා තියාගෙන හිටියා මේ රිපෝට් එක. ඒ නිසා මේක ඇතුලේ ගේන්න මේ එක එක මානව හිමිකම් අනම්මනම් කියලා මේ බලාගෙන ඉන්න බෑ ගේන්න. අනිවාර්යෙන් නීතිය ඉදිරියේ මේ මිනිස්සයා වරදකරුවෙක් වෙනවා නම් ඒක මරණ දඬුවමට හරියාකාරව යෝජනා වෙනවා නම් අනිවාර්යෙන් නීති මණ්ඩලයේ එයාට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියලා නීතිය විසඳුම දෙනවා නම් අනිවාර්යෙන් දාන්න කවුරු නැත්තම් මම එන්න මේ ජොබ් එකට අනිවාර්යෙන්. අයි දන්නවද මට ඒ තරම් හිත වේදනාවක් තියෙනවා. මේ ලෝකේ ජීවත් වෙලා ඇති කියලා හිතන විදියට අපේ රටට මොනවා කරත් අපේ ලංකාව කියලා අපි ඔක්කොම කියන. අයි දන්නවද? ඌ අකටයුත් කරන් හරි මොකක් කරේ අල්ලස් ගත්තත් හරි කොමිස් ගැව්වත් හරි මොකක් හරි උටපටයක් කරනවා මිනිස්සු ඝාතනය කරත් හරි නැත්නම් ළමයි දූෂණය කරත් හරි නැත්නම් උමනාවෙන් මොකක් හරි අකටයුත් කරන් ලංකාව මේ රටට කරත් හරි නැත්නම් බැංකුව කොල්ල කෑවත් හරි අපේ රටේ අපේ ඔක්කොම යාළුවෝ මච්චන් කියන විදියට තමයි යන්නේ. මේක එපා. අනිවාර්යෙන් ගේන්න. ඕගලන්ට මේ අවස්ථාව හරියට ප්‍රයෝජනයට ගන්න. මේ ඊයේ පෙරේදා මම දැක්කා මේ නොමිනේෂන් දෙන මණ්ඩලයට යනකොට ගම්මන්පිල තව මේ එක්සත් මේ එකේ ඉන්න මේ පෝක් කමිටුවේ ඉන්න එක්කෙනෙක් අර ඒ മന്ത്രി ඔක්කොම එතන ඇවිල්ලා සුවදව කතා කරනවා. එතකොට මේ එක සැරයක් රංජන් රාමනායක මහත්මයා කිව්වනේ මුන් ඔක්කොම පාර්ලිමේන්තුවේ ගහ ගන්නවා බැන ගන්නවා විදියට මේ මිනිසුන්ට මේ ප්‍රවෘත්ති වලට මේ ඇඩ්ලයින් වලට දෙනවා මල්ලේ. හැබැයි මුන් ඔක්කොම යාළුවෝ මල්ලේ කියලා කිව්වනේ. එන්න ඒ විදියට වෙන්න එපා. ඒනි කියන්නේ අපි නම් දැක්කේ නෑ මේ ජනතා විමුක්ති පෙරමුණේ මේ කට්ටිය මේ කියලා එතන ඒ කට්ටියත් එක්ක සාවකින් සතුටෙන් කතා කරලා මේ පාර්ටිය දානවා කියලා නෑ. හැබැයි සමහර උත්සවවල දැක්කා මේ හැමෝම එකට වාඩි වෙලා ඉන්නවා. මිනිමරුවොත් ඉන්නවා. මනුස්ස ඝාතනය කරපු මිනිස්සුත් ඉන්නවා. රට අගාධියට කරපු මිනිස්සුත් ඉන්නවා. ඒ නිසා මේම එක එක කොමිෂන් සභාව ගෙනල්ලා මේ තියෙන කොමිෂන් ඔක්කොම ගෙනල්ලා අපිට හරියට සම්මත කරන්න ඕනේ. නැත්තම් මේක ආයේ විනය කටයුතු කරන්න ඕනේ කියලා බැලුවොත් ලොකු අමාරුවකට වැටෙනවා. මතක තියාගන්න යුද අපරාධයක් කියලා කොමිෂන් එකක් තියෙනවා. ඊට පස්සේ මේක ගෙනාවොත් අපිට ඉදිරියට යන්න හරි අමාරු වෙනවා. ඒ නිසා බටලන්ද ඇවිල්ලා ඉන්ටර්නැෂනල් විදියට අද මේක වුණා නිසා ඒ නිසා බය නැතුව මිනිස්සු ඇවිල්ලා කට උත්තර දෙන නිසා ඒ වගේ මීඩියා වලට කට උත්තර දෙන නිසා ලොකු නීතිඥවරු 500ක් විතර මරලා තිනවා. මේ ඔක්කොම ඒ කට්ටිය දන්නවා. ඒ කට්ටියට කෙලින් හිටගෙන ඇවිල්ලා නීති මණ්ඩලයේ ඉදිරියේ දෙන්න කියන්න සාක්ෂිය නිර්දේශන 12ක් තියෙනවා. ඒ නිර්දේශන 12 අනුව කටයුතු කරන්න ඉක්මනට පාර්ලිමේන්තු පනතක් ගේන්න මේ මිනිසුන්ට දඬුවම් දිය යුතු විදියට නඩු පවරන්නත් පුළුවන්.
නඩු පවරන විදියට නීතිය ගෙන සම්මතක් ගෙන පනතක් ගෙනල්ලා සම්මත කරන්න. ඒ වගේම පුරවැසිභාවය අයිමි වුණාට පස්සේ මේ රටේ ඉඳලා වෙන කිසි රටකට යන්නත් බෑ. දැම්ම කරන්න. දැන් ගොඩක් කී සැරයක් අත්අඩංගුවට ගත්තද? අපදිලා දැන් අද මොනවද දන්න? අද 3ට කියලා දෙනවා මේ අර පොලිස්පතිව මොනවද කරන්න කියලා. එයා හයි කෝට් සෝට් එක්කම ඇඳගෙන ඇවිල්ලා තමයි ඉඳලා තින්නේ. හැබැයි එකක් මතක තියාගන්න. උසාවියට ඉස්සල්ලා යන්න ඉස්සල්ලා පොලිස් මුරකාර නිලධාරිලා ඉන්නවා. ගේට්ටුවේ ඉන්නවා. දොරකඩ ගාව ඉන්නවා. ඊට ඉස්සලා ඊට පස්සෙත් ඉන්නවා. හැබැයි මේ මිනිස්සු ඇයි දැනුම් දුන්නේ නැත්තේ පොලිසියට? එයාට දුටු දැන අත්අඩංගුවට ගන්නනේ කියලා තියෙන්නේ. ඒ උසාවියේ වෙන්න පුළුවන් හැමතැනම වෙන්න පුළුවන්. උසාවියෙන් ඉන්නකොට අත්අඩංගුවට ගන්න බෑ කියලා කිව්වේ නෑ. ගන්න තිබ්බා. දුටු තැන අත්අඩංගුවට ගන්න කියලා කිව්වෝ. එයා උසාවියේ හිටියත් හරි, ගෙදර හිටියත් හරි, උසාවියට යන මාර්ගයේ හිටියත් හරි, උසාවියේ පඩිපෙළ හිටියත් හරි, දොරකොඩ ගහව හිටියත් හරි, නැත්නම් ඇතුලේ ගිහලා වාඩි වෙලා හිටියත් හරි අත්අඩංගුවට ගන්න පුළුවන්. නීතිඥවරු කී දෙනෙක්ද මෙයා වෙනුවෙන් ඉදිරිපත් උනේ දන්නවද? 30 දෙනෙක්. 30 දෙනෙක් කියනකොට මේ වගේ අපරාධකාරයන්ට මේ කට්ටිය ඔක්කොම සහයෝගය දෙනවා. එතකොට මේ කට්ටියත් අපරාධය කරන කට්ටියක්. ඒ කට්ටියට සහයෝගය ඒ මිනිස්සයා වෙනුවෙන් කතා කරනවා නම් ඒ මිනිස්සයාට ඉදිරිපත් වෙනවා නම් අපරාධකාරයෙකුට නීතිඥවරු වැරදිකාරයෙක් නෙවෙයිද? හැබැයි ඒතුමා තමයි කිව්වේ නීතිඥවරු පාතාලේ මිනිසුත් එකට ඉන්න නිසා අපිට නීතිය හරියට ක්‍රියාත්මක කරන්න බෑ කියලා. හැබැයි අද 30 දෙනෙක් යුත් ටීම් එකක් එයාට ඉදිරිපත් වෙනවා. ඒකට කොච්චර සල්ලි ඇතිද? හැබැයි කියනවා දේපොළ එක දේපොළක්වත් ගේ කෑල්ලක්වත් ගෙයාගේ නමට නැල්ලු. හරි මිනිස්සෙක් නම් විනිවිත නම් තමන්ගේ ගේ හරි තමන්ගේ නමට තියෙන්න එපායි. වයස ගිය 100ක් නෙවෙයිනේ 100 නෙවෙයිනේ. ඉතින් මේ ඔක්කොම ලියලා දුන්නා කියලා කියන්නේ. ඉන්ටර්නැෂනල් විදියට ගෙනපු මත්පැන් 1008ක් බෝතල්. අපේ ගෙවල් වල බෝතල් දෙකක් තිබ්බනම් අපි දවස් 14කට ඉරේ. ඉතින් ඒකටම ඉරේ දාන්න පුළුවන්. ඉතින් මේමයි නීතිය හරියට ක්‍රියාත්මක කරනවා කියලා කියන එක හරි අමාරු වැඩක් විදියට තමයි තේරෙන්නේ. ඒ නිසා අනුර කුමාර සහෝදරයා ජනාධිපතිවරයාටත් ඒ වගේම අනිකුත් මණ්ඩලයේ සියලු දෙනාටත් මම මගේ කාර්මික ඉල්ලුම මොකක්ද දන්නවද? ඕගලන්ට දීලා තියෙන මේ වරම අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන්න. මේ එක එකනා කෑකූ ගන්නවා බුරනවා කියලා කල් දෙන්න එපා. අනික මේ පාර්ලිමේන්තුවේ කතා කරන විදියට මීට ඉස්සෙල්ලා මේම උනේ නැහැ මේ 40 දෙනා කතා කරන විදියට. කොච්චර කෑ ගන්නවද කොච්චර බනිනවද අපිට? අපිට කියන්නේ අපේ ආණ්ඩුවට. මේ කට්ටිය ඔක්කොම හොඳම පත්තිනි මිනිස්සුයෝද? මුක්කු ගහපු කට්ටිය, ගොට්ට අල්ලපු කට්ටිය, වල්ගේ අල්ලපු කට්ටිය, ෆයිල් එක තියෙනවා කියපු ගප්පන් සීට් එක මාරු කරපු කට්ටිය ඉන්නේ මෙතන. මේ කට්ටියට බය වෙන්න එපා. ගේන්න පනත ගෙනලා එක දවසේ සම්මත කරලා දාන්න. අනිත් එක පාර්ලිමේන්තුවේ විනය කටයුතු සඳහා එක ක්‍රියාත්මක මේව එකක් කරලා දිනා අර්ජුන මගේන්ද්‍රන්ට වඩා එක්කෙනෙකුට මෙන්න මේව. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයාත් කිව්වා අනේ මේ මැදට පනින්න එපා කියලා කතානායකතුමාට කිව්වා. ඒක වැරදි නැද්ද? ඒක අර මිනිස්සයා දෙමළ. මෙයා සිංහල. කතානායකයත් සිංහල. අපේ චාරිත්‍ර වාරිත්‍ර ඔක්කොම මේ මුල් තැන දෙන්නේ මේ සිංහල මේ වේකට. හැබැයි මෙයා කියපු එක වැරදි නැද්ද? මෙයාට දඬුවම් දුන්නාද? සෝරි කියලා වැඩක් නැහැ. දෙයක් වෙන්න උනාට පස්සේ සෝරි කියලා වැඩක් නැහැ. වෙන්න ඉස්සලා වළක්වන්න ඕනේ වෙන්න නැතුව බලා ගන්න ඕනේ. ඒක තමයි තාරාත්‍රියම මනුස්සකම. ඒ නිසා මේ වගේ ඒ වගේම මේ තව දෙන්නේ තුන් දෙනෙක් එහෙම කතා කරා මේ එක එකනා මේ චෝදනා දැම්මා.
හැබැයි මේ චෝදනා ඔක්කොම පාර්ලිමේන්තුවේ කතා කරන දේවල් වලට ගිහිල්ලා නඩු දාන්න බෑ කියලා කියනවානේ. මේ ඔක්කොම නිකන් අර මේ මාළු කඩේ මැස්සෝ වහනවා වගේ. කොච්චර මැස්සෝ ඇව්වත් අපි ගිහලා මාළු අරගෙන ආවිලා හොදලා කරලා අපි කණ්ඩනේ යන්නේ. ඒ වගේ දෙයක් තමයි. කොච්චර කෑ ගැව්වත් කොච්චර මැස්සෝ ඇව්වත් කන මනුස්සයා කනවා ඉන්න මනුස්සයා ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒ වගේම කොමිෂන් සභාව ගෙනාව මේ පනත ගෙනාව කියලා නිකම් මේ මිනිස්සුම දවස් දෙකේ විවාදයට ගෙනල්ලා මේක නිකම් අඩපණ කරාගන්න ඉන්න එපා. මේකට කාලනාස්ති කරන්න එපා. ක්‍රියාත්මක කරන්න බෑ නා. නිර්දේශන 12ක් තියෙනවා. ඒ නිර්දේශන ආරුව කටයුතු කරන්න. ඒ වගේම පනත ඉස්මන්ට ගේන්න මේ මිනිස්සුන්ට කොහොමද අපි දාන්නේ? මෙයා විතරක් නෙවෙයිනේ. තවත් පිටිපස්සේ ඉන්නවනේ කට්ටිය. ඒ නිසා ඒ වගේ ජනතා විමුක්ති පෙරමුණ කියන කට්ටියටත් මේව එන්න පුළුවන් ප්‍රශ්න. හැබැයි බටලන්ද කොමිෂන් මේ වේකේ JVP එකට එච්චර ගැටලුවක් නැහැ. ඒක තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාටයි අර ඊටව පොලිස්පති වරුන්ටත්. ඒ වගේම කියනවා මේ ඉන්ටර්නැෂනලි ඉන්ටර්පෝල් එකට දීලා අපිට ගේන්න පුළුවන් කියලා. ගේන්නවද නැද්ද කියලා දන්නේ නැහැ. මේ නිකන් මේ 2.50 වැඩ තමයි කරනවා වගේ තමයි අපිට නම් පේන්නේ පොලිසියේ. දැන් පොලිස්පති කෙනෙකුව අත්තඩම්බුවට ගණ්ඩ බැරි වෙච්ච පොලිස්නේ තියෙන්නේ අපේ ගාව. ඉතින් එයා වෙනුවෙන් එයා රීඩ් පැට්සමක් ගෙනලා උසාවියට බාර දෙනවා. රීඩ් පැට්සම කවුද ගෙනාවේ? ගෙනාවු එක්කන යාට උදව් කරපු එක්කෙනෙක් නෙවෙයිද? දැන් මේ 30 දෙනාම යාට උදව් කරන මිනිස්සු නෙවෙයිද? දූෂණය කරපු එක්කෙනෙක් නා, ඝාතනය කරපු මිනිස්සෙක් නා, අපරාධය කරපු මිනිස්සෙක් නා, මංකොල්ල කාපු මිනිස්සෙක් නා, ලංකාව අගතියට මොකක් හරි ප්‍රශ්නයක් කරපු තුඩු දෙන්න මුල් තැන දුන්න මිනිස්සෙක් නම් මේ මිනිස්සුන්ට කවුරුත් සහයෝග දෙන්න එපා. ඒකනේ මනුස්සකම. ඉතින් අපි ඔක්කොම සිංහල මිනිස්සු, දෙමළ මිනිස්සු, මුස්ලිම් මිනිස්සු, තවත් අනිකුත් කණ්ඩායම ඉන්නවා. අපි අර්ධ සාක්ෂි අනුවට වැඩ කරනවා නම් මේ වගේ අපරාධකාරයන්ට අපි සහයෝගය දීලා නීතිය රකින්න නැත්නම් නීතියෙන් ඉදිරිපත් වෙනවා කියන්නේ මේ කට්ටිය ඔක්කොම අල්ලස් ගත්ත කොමිස් ගත්ත මේ කට්ටියත් එකට ජීවත් වුණ කට්ටිය කියලා තමයි කියන්නේ. ඒ නිසා කල්පනා කරලා බලන්න වැඩි කල් ගන්න එපා. මේ වැඩි කල් ගන්නකොට දැන් මේ පාර බලන්න ඡන්දය අනිවාර්යෙන් මේ පළාත් සභා ඡන්දය ඇවිල්ලා ගොඩක් කට්ටිය අපි පෙරදිනවා. ගොඩක් තැන්වල අපි පෙරදිනවා. ඇයි දන්නවද? මුන් පාර්ලිමේන්තුවේ කතා කරන දෙයක් එකයි එළියට කියලා කියන දෙයක් එකයි. දැන් අර පඩි ගැන දැක්කනේ මේ කොච්චර උද්ඝෝෂණ කරනවාද කියලා. දැන් මූලික වැටුමට පඩි වැඩි වෙනවා කියන්නේ මම හරි සතුටුයි. ඒ කියන්නේ මට ගැටිවිඩිය හදන්නේ ඒකේ. ප්‍රෝඩමන්ට් එක හදන්නේ ඒකේ. සේවිස් එක හම්බෙන්නේ මේකට. හරියට ජනාධිපතිවරයා කිව්වා 2020 ගන්න පඩියට තමයි තවත් ඉස්සරහට ඉන්න කට්ටියටත් පස්සේ ඉන්න කට්ටියටත් ප්‍රෝඩමන්ට් එක හදන්න පන්ට් එක හදන්න කියලා. ඉතින් ඒකවත් තේරෙන්නේ නැහැ මේ මිනිසුන්ට. වයින් දීදී ඉන්න අනිත් එක මෙන්න මේම කරන්න. මේ වෛද්‍ය සංස්ථාව හරිද? වෛද්‍ය මණ්ඩලය පොලිසිය වාගේ අමුදාව වාගේ ගේන්න. මේක රාජ්‍ය සේවයේ අනිවාර්ය සේවය කියලා මේකට බැඳෙනකොට අනිවාර්යෙන් ගේන්න. උද්ඝෝෂණ කරන්න බෑ. ස්ට්‍රයික් කියන්න බෑ. එක එක මීටින් කරලා නැත්නම් සංගම දාගෙන එක එක කමිටු දාගෙන එක එකම මේ කොමිෂන් දාගෙන මේ වැඩ කටයුතු කරන්න බෑ. එහෙම වුණොත් එයා එතන ඒ ජොබ් එක අයිමි වෙනවා. ඒ වෙනුවෙන් ගොඩක් කට්ටිය පිට ඉන්නවා. බය වෙන්න එපා. කැම්පස් එකේ ඉගෙන ගත්ත කට්ටිය කොච්චර උපාධිය දැන් ඊයේ පෙරේදත් මේ උද්ඝෝෂණ තිබ්බ පාර්ලිමේන්තුව ඉදිරියේ. ඉතින් ඒ කට්ටියට ජොබ් එක දෙන්නේ මේ කට්ටිය අයින් කරලා. ඇයි මේ කට්ටියට බය වෙලා ඉන්නේ? අර ගැඹුණු විජේතුංගද විජේකුමාර විජේරත්නද කියලා කියන එක න හරි එක්කනේද? එක දවසෙන් පැනපු එක නයා. එක දවසෙන් පැනපු එක නම් මිනිස්සු වෙනුවෙන් ඉදිරිපැත්තලා ඉදිරියට පොකට පවවදා මිනිස්සු අනිත් පැත්තට කතා කරා. ඉතින් මේ මිනිස්සු එක්ක තව කණ්ඩායමක් සංගමයක් තියෙනවා. කොච්චර අපරාධයි. අපි මෝඩයි. මිනිස්සු මෝඩයි. කියන්නේ තමන්ගේ වෘත්තිය වෙනුවෙන් තමන්ගේ අයිතිවාසිකමක් තියෙනවා. ඔයාට මොකක් හරි විනය කටයුතු හරි නැත්නම් ඔයාට මොකක් හරි අඩුපාඩුවක් සිද්ධ වෙනවා නම් ඔයාට ඒ මණ්ඩලයෙන් ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන් ලියුමක්. ඒ වගේම ඊට ඉහළ ඉන නිලධාරිවරුන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ
සංගමක් කියලා මූ සංගමය කියලා මුන් සංගමේ සභාපති වෙලා කියලා රට මේ මොකද්ද කන පිට කරන්නනේ බලන්නේ. ඒ නිසා බලන්න ටයි කෝට් සූට් දාගෙන ඇවිල්ලා කතා කරන මාධ්‍ය වලට කතා කරන දේනකොට මිනිස්සු අර්ධ සාක්ෂි යනුවට කතා කරනවාද? මෙච්චර අමාරුවේදී මෙච්චර ලොකු තොගයක් පඩි වැඩි කරා කියලා හිතන්නේ නැති මිනිස්සුන්ට මේ කට්ටිය මොකක් හරි ටිකක් අවුස්සලා දාලා ඒ කට්ටියවත් එකඟ කරගෙන මේ මිනිස්සයා ඉදිරියට ඉන්නවා. මේ වගේ සභාපතිවරු ඕනේද? මිනිස්සු හිතන්න, සේවකයෝ හිතන්න. රාජ්‍ය සේවකයෝ ඉන්නේ අම්මෝම නෙවෙයි. දැන් ළඟදී නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා අගවිනිසුවරු 4 දෙනෙක් පත් කරා. මොනවාද වෙන්නේ? එක නඩුවක්වත් තාම ඉවර වෙලා නැහැ. එක්කෙනෙක්වත් අත්අඩංගුවට අරන් නැහැ. දවස් කීයද දැන්? පිලිපීනයේ දැක්කනේ. පාකිස්තානයේ දැක්කනේ. මැලේසියාව දැක්කනේ. මැලේසියාව ඒ අලුතෙන් පත් වුණ අගමැතිවරයා හිටපු අගමැතිවරයා පව්වදාම අරන් අත්අඩංගුවට අරන් කූඩුවට දැම්මා. ඒ කියන්නේ රටට ගැලපෙන්නේ නැති ප්‍රොජෙක්ට් ගෙනාව කියලා. ඒ චයිනා ඉඳලා. ඉතින් ගෙනාපු වල කොච්චර සල්ලි කාලා තියනවද? ඉතින් ඇයි කරන්න බැරි? ඕගලන්ට බලය දීලත් වැඩක් පණ නැහැ වාගේ තමයි කියන්නේ. අර ගැටේ ඕගලන්ට මේවා කරන්න බෑ. අර කබීර් අසීම් කියන ඊයේ මාස 3යිලු දුවන්න පුළුවන්. ඒ මිනිස්සු ඔක්කොම මොනවද කරේ රටට කියන්න බලමු. අනුන්ගේ මිනිස්සෙගේ සල්ලි අපේ වැට් එකේ ටැක්ස් එකේ පඩිගත්ත මිනිස්සු මේ කට්ටිය ඔක්කොම. ඒ නිසා හරියට නීතිය ඉක්මනට ක්‍රියාත්මක කරන්න අනිවාර්යෙන් මතක තියාගන්න. දූෂණය කාන්තාවන් පොඩි ළමයි අපචාරයට දූෂණය කරන මිනිසුන්ට අනිවාර්යෙන් මේ වගේ අල්ලස් ගන්න මිනිස්සු මරණ මිනිස්සු පාතාලයේ කුඩු ගංජා ඒ ආදී දේවල් විකුණන හැමෝටම අනිවාර්යෙන් මරණ දඬුවම දෙන්න. මරණ දඬුවම නියම කරන්න කියන්නේ. ඒ වගේම මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න පනත ගෙනල්ලා ඒක ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් ගේන්න. එච්චරයි මගේ කතාවෙන් අද කියන්න තියෙන්නේ. බලමු තවත් වීඩියෝ එකකට තව දවසකින්. හැමෝටම ආයිබෝවන්.